පසුගිය දවස්වල මාලනී ෆොන්සේකා මහත්මියගේ අවමංගල්‍ය උත්සවයෙන් පස්සේ මාලනී ෆොන්සේකා මහත්මියට උපකාර කළ චන්දික මහත්මයා ගැන ගොඩක් කතාකතා පැතිරී ගියා. චන්දික සහ මාලනී ෆොන්සේකාගේ සම්බන්ධය ගැන සමාජයේ ගොඩක් කතා බහට ලක් වුණා. ඒ වගේම මාලනී ෆොන්සේකා සහ ලකී ඩයස්ගේ විවාහය දෙතරා ගියේ මෙම සම්බන්ධය නිසා බවත් සමහර අනාවැකි පළ වුණා. මේ තියෙන්නේ එවන් අනාවැකියක් උපුටා ගැනීම. මේ චන්දික කියන්නේ 2002දී මක්ගාල්ල උණවටුන බීච් රිසෝට් හෝටලයේ වැඩට යනකොට මට කලින් ඒ ජොබ් එක කරපු කෙනා. මම එනකොට එයා අයින් වෙලා හිටියා. නමුත් මට හිචෙෆ් කෙනෙක් කීවා ඔයාට කලින් ඔය ජොබ් එක කරපු චන්දික තමයි දැන් මාලනී ෆොන්සේකා එක්ක යාළු වෙලා ඉන්නේ කියලා. ඒ කාලේ චන්දික ඒ හෝටලයට කාමර බදු දීපු කෙනාගේ දුවත් එක්කත් යාළු වෙලා ඉඳලා තියෙනවා. ඒ කෙල්ල තරුණ ලස්සන කෙල්ලෙක්. පස්සේ ඒ දුකෙන් ඔළුවත් පොඩ්ඩක් අවුලලත් හිටියලු ඒ කෙල්ල. කොහොමින් හරි නිලි රචන සෙට් වුණාට පස්සේ චන්දිකයා ජොබ් එකෙන් නයින් වෙලා කොළඹ ගිහින්. නිලි රචනගේ සම්බන්ධතා හරහා නිරූපණයට හා රංගනයට පිවිස හොඳම හෝ ජනප්‍රියම ටෙලිනාට්‍ය නළුවත් වුණා. පස්සේ මේ සම්බන්ධය නිසා ලකී ඩයසුත් ඩිවෝස් වෙලා 2011දී. කොහොම වුණත් මාලිනී කියන්නේ විනෝදයට බර ලොකුවට ප්‍රශ්න ගන්නේ නැති බරක් පතලක් හිතන්නේ නැති හිතහොඳ කාන්තාවක් කියලා මට පේන්නේ. ලකී කියන්නේ සීරියස් මිනිස්සෙක්. එයාට මාලිනී ගැලපෙන්නේ නැහැ. ගැලපෙනම කෙනා විජයක් වෙන්නුනානේ. එයාලගේ පුද්ගලික දේවල් 100% අපි හරියටම නොදන්න නිසා අපි වැඩිමනක් නොකියා ඉමු. මාලිනිය මගේ තාත්තගේ වයසේ. විජයගේ දුව යශෝතරා මගේ වයස. අද මගේ තාත්තා විජය මාලනී කවුරුත් ජීවතුන් අතර නැහැ. පුදුම දුකක් කනගාටුවක් පාළුවක් හිස් බවක් දැනෙනවා මට නම්. මේ විදියට නන්නයිරුවෙන් මාලනී ෆොන්සේකාගේ සහ චන්දිකගේ සම්බන්ධය ගැන විවිධ අය විවිධ මත පළ කළත් එහි සත්‍යාසත්‍යභාවය අපි නම් දන්නේ නැහැ.